ආයිබෝන් ඉතින් ඔන්න සුබ දවසක් පිළිගන්නවා හෂාන් ටෙක් YouTube channel එකට තුල මගේ යාළුවෝ සියලු දෙනාම. ඉතින් යාළුවෝ අද වීඩියෝ මම ඔයාලට කියලා තියෙන්නේ Galaxy sim use කරන අයට free data ලබා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් කරන්. ඉතින් මෙන්න මේ ක්‍රම හරහා ඔයාලට අනිවාර්යෙන් ක්‍රමයක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ අවසානකම් බලන්න අමතක කරන්න එපා. හරිනම් අපි තවත් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝට අනුමත කරන්න ඕන දැම්ම පාල් තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අනේ මොනද වීඩියෝ දාපුවම ඔයාලට ගෙන්නගෙන මේ හැකියාව තියෙනවා. රයිට් now අපි අපේ වීඩියෝ එකට හරියට ඉතින් ඔයාලා මේකට මුලින්ම කරන්න ඕනේ ඩයල් පෑඩ් ඕපන් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලා කෝල් ගන්න ඇප් එකට යන්න ඕන. රයිට් ඉතින් දැන් මම විතර මගේ කෝල් ගන්න ඇප් එකට යනවා. ඒ කියන්නේ ඩයල් පෑඩ් ඕපන් කරගන්නවා. ඉතින් එහෙම ඕපන් කරගෙන ඔයා මෙන්න මේ විදිහට #678 කියලා ඩයල් කරගන්න ඕන. ඉතින් මේ විදිහට ඩයල් කරගෙන ඔයා ඩයල් සිම් එකෙන් කෝල් එක ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දී ඔයාලට ලබා දෙන්න තියෙන්නේ ඉතින් මෙතන බලන්න පුළුවන් ඔයාලට වයින්ස් අපිට අංක 4 දීලා සෙන්ඩ් කරගන්න ඕන. ඉන්න මේ අංක 4 දීලා සෙන්ඩ් කරගන්නවා. රයිට් ඉතින් මේ අංක 4 දීලා සෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකදී ඔයාලට ඔෆර් එකක් තියෙනවා නම් ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් දුරට අලුත් සිම් එකක් තියෙන කට්ටියට අනිවාර්යෙන් මෙන්න මේක කරලා බලන්න. අනිවාර්යෙන් ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. රයිට් ඉතින් අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඒකට ඔයා කරන්න ඕන ඩයල් පෑඩ් විදිහට ඇවිල්ලා මේ විදිහට #797යි තරුවයි 100යි තරුවයි 3යි හෑෂ් කියලා වෙන විදිහට ඩයල් කරගන්න ඕන. ඉතින් මේක ඩයල් කරවගෙන ඩයල් සිම් එකෙන් කෝල් එකක් ගන්න ඕන. ඉතින් ඒකෙදිත් ඔයාලට ඔෆර් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට ෆ්‍රී ඩේටා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඇක්ටිව් වෙනවා නම් ඔයාලට මෙන්න විදිහට මෙසේජ් එකක් එනවා. ඉතින් මට ඇක්ටිව් වුණේ නැහැ. ඉතින් ඔයාලට ඇක්ටිව් වෙනවා නම් මෙන්න විදිහට මෙසේජ් එකක් එනවා අනිවාර්යෙන්. ඉතින් ඔයාලට ඒකෙදි GB එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රයිට් ඉතින් අපි දැන් බලමු අනිත් ක්‍රමය මොකද්ද මේ ෆ්‍රී ඩේටා ලබා ගන්න තියෙන ක්‍රමය මොකද්ද කියලා. ඉතින් ඒකට කරන්න ඕන #797යි තරුවයි 100යි තරුවයි 30යි හෑෂ් කියලා ඩයල් කරලා ඩයල් සිම් එකෙන් කෝල් එකක් ගන්න ඕන. රයිට් ඉතින් එහෙම කෝල් එකක් ගත්තට පස්සේ ඔයාලට ඒකෙදිත් අලුත් සිම් එකක් නෑ එහෙම නැත්නම් පරණ සිම් එකක් නෑ අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේ ක්‍රම සේරම try කරලා බලන්න. ඉතින් ඒකෙත් ඔයාලා ඔෆර් එකක් තියෙනවා නම් ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. ඉතින් මට ඇක්ටිව් වුණේ නෑ. ඉතින් ඔයාලට ඇක්ටිව් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රම සේරම try කරලා බලන්න. රයිට් ඉතින් දැන් අපි බලමු ඊළඟ ක්‍රම මොකක්ද කියලා. ඉතින් ඒකටත් ඔයා කරන්න ඕන ඩයල් පෑඩ් එකට ඇවිල්ලා #678යි හෑෂ් කියලා ඩයල් කරලා ඔගේ ඩයල් සිම් එකෙන් කෝල් එකක් ගන්න ඕන. රයිට් ඉතින් කෝල් එකක් ගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඕපන් වෙනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයා මෙතනදී 92 දීලා සෙන්ඩ් කරගන්න ඕන. රයිට් ඉතින් මම මෙතන 92 දීලා සෙන්ඩ් කරගන්නවා. ඉතින් සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. රයිට් ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන අංක 7 ප්ලෑන් නැතින ඉතින් එන්සා මෙතන අංක 7 දීලා සෙන්ඩ් කරගන්න ඕන. රයිට් ඉතින් සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් නැත්නම් ඉන්ටර්ෆේස් එකට ඕපන් වෙනවා. ඉතින් මෙතනදී අංක 1 දීලා සෙන්ඩ් කරගන්න ඕන. රයිට් ඉතින් දැන් මම විතර අංක 1 දීලා සෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඕපන් වෙනවා. ඉතින් මේකදී අපිට කියලා තියෙන්නේ අපි විනාඩියක් කාත් එක්ක හරිය normal call එකක් කරන් කතා කරොත් ඔයාලට MB එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා කියලා තමයි මේක සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇක්ටිව් කරගන්න. මේ අංක 1 දීලා මෙතනින් සෙන්ඩ් කරලා මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් ඔයා කෝල් පැකේජ් එක ඔය දාලා තියෙනවා ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා මෙතන අංක 1 දීලා සෙන්ඩ් කරගන්න ඕන. මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. රයිට් ඉතින් මම මෙතන අංක 1 දීලා සෙන්ඩ් කරගන්නවා. ඉතින් ඒ නිසාවත් මෙතන අංක 1 දීලා සෙන්ඩ් කරගන්න. රයිට් ඉතින් අංක 1 දීලා සෙන්ඩ් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් නැවතත් ඉන්ටර්ෆේස් එකට ඕපන් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට තියෙන මේක කන්ෆර්ම් කරන්න. ඒ කියන්නේ අංක 1 දීලා සෙන්ඩ් කරගන්න ඕන. රයිට් ඉතින් සෙන්ඩ් කරාට පස්සේ අපිට මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් මම මේකට ඇක්ටිව් කරලා තියෙන නිසා තමයි මෙන්න විදිහට පෙන්නන්නේ. ඉතින් ඔයත් මෙන්න මේක අනිවාර්යෙන් ඇක්ටිව් කරලා තියාගන්න. රයිට් යන දැන් අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ ක්‍රමය ඔයාලට අනිවාර්යෙන් හරියනවා. ඒ නිසා මේ ක්‍රමය මොකක්ද කියලා බලමු. ඉතින් මේකට යාළුවනේ වැඩි දෙයක් නෑ. ඔයාලට තියෙන මේක wow application එක download කරගන්න. ඉතින් මුලින්ම wow application එක download කරලා account එකක් create කරන කෙනෙකුට GB 3ක් දක්වා data ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසාවත් අනිවාර්යෙන් wow app එක තාමත් download කරලා නැත්නම් අනිවාර්යෙන් wow app එක download කරලා account එකක් create කරගන්න. ඉතින් මුලින්ම account එකක් create කරන කෙනෙක්ට GB 3ක් දක්වා මෙන්න මේ විදිහට free data ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය ගොඩක් දෙනෙක්ට අනිවාර්යෙන් හරියනවා. ඒ නිසා මෙන්න මේක try කරලා බලන්න. ඉතින් මෙන්න මේ ක්‍රම හරහා ඔයාලට පුළුවන් data ලබා ගන්න. ඉතින් මම හිතනවා දෙන වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක තුන වීඩියෝට ලයික් එකක් දාන්න. ඉතින් එහෙම තමයි යාළුවනේ අපේ වීඩියෝස් බලන ගොඩක් දෙනෙක් අපේ YouTube channel එක subscribe නොකර තමයි වීඩියෝස් බලන්නේ. ඉතින් එහෙම කරන්න එපා. අනිවාර්යෙන් හැමෝම channel එක subscribe කරන්න වීඩියෝට ලයික් එකක් දාන්න. ඉතින් මොකද අපේ YouTube channel එක subscribe 2k complete කරගන්න තව subscribe පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝම channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. අපේ channel එකත් එක දිගටම touch එකේ ඉන්න. right now ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු අදට කියන හෂාන් ටෙක් YouTube channel එකේ